හෙලා හැමෝටම. ඉතින් අද මම ආවේ අපේ දැනුම අනාවකේ බොහෝ විට අන්තිම වීඩියෝ එකක් අරගෙන. ඉතින් ඔයාලා මතකයිද මම කාලයක් තිස්සේ වෝලිබෑ කියන දැනුම එක ගැන පොඩි විස්තරයක් කිව්වා. එයාට පුළුවන් කියලා මම කිව්වා වින්ට් එකේ කොච්චර දරුණු වෙනවද කියලා අනාවකයක් දෙන්න. ඉතින් ඒ දවස්වල මම මේ පෙන්නපු දැනුමට අනුව මේ සැරේ වින්ට් එක ගොඩක් දරුණු වෙන්නේ නැහැ කියලා තමයි කතාව ගියේ. හැබැයි මම කියන්න ඕන අපි ඒක හරියටම ඇත්තද බොරුද කියලා දන්නේ නැහැ. මොකද මේක ඇවිල්ලා පානකන් කතාවක් විතරයි. ඉතින් අද මම ආවේ වින්ටර් එක දැන් ඉවර වෙගෙන එන්නේ. ඉතින් ඒත් සමගම මම හිතුවා ඉතින් පොඩ්ඩක් මේක ගැන විස්තරයක් දෙන්න. ඉතින් කියනවා නම් පහුගිය කාලේ වින්ටර් එකේ පීක් එක තිබ්බා පෙබ්‍රුවරි. දැන් අග ඉන්නේ. ඉතින් දැන් ඇත්තටම කියනවා නම් ටික ටික රස්නේ වැඩි වෙගෙන එන්නේ. ඉතින් අද ඇවිල්ලා ධන 7 තියෙන්නේ. ඉතින් මේ සතියෙම එහෙම තියනවා කියන්නේ ඉතින් බොහෝ විට දැන් මේ ස්ප්‍රින්ග් එකත් ලඟ වෙනවා. ඉතින් ඒ කියන්නේ ඉතින් බොහෝ විට දැන් වින්ටර් එක ඉවරයි. ඒක නිසා මම මේ වීඩියෝ එක කරන්න ආවේ. ඉතින් කියනත් වගේ මොකක්ද උනේ වින්ටර් එකේදී. ඉතින් වින්ටර් එක කොච්චර දරුණු වුණාද කියනවා නම් ඇත්තම කියනවා සීතල අතින් ගත්තොත් වැඩි දරුණුවට ගියේ නෑ. මොකද අඩුම ගියේ -18. ඒකත් තිබ්බේ දවස් වැඩිම දවස් 3යි. -18 තිබ්බේ වින්ටර් එක. සෙල්සියස් අංශක. ඉතින් හැබැයි හිම වැටෙන ප්‍රමාණය සෑහෙන්න වැඩි වෙලා තියෙනවා මේ අවුරුද්දේ. හැමෝම කියනවා මේ සැරේ මේ පැත්තට අවුරුදු ගානකට පස්සේ තමයි සෑහෙන හිම වැටුනේ කියලා. ඉතින් මේ ඔයගලන්ට පෙන්නනවා නම් මේ තින්නේ මේ දවස් 3ක් තිස්සේ එක දිගට වැටුණ හිම. ඉතින් මේ පොඩ දිය වෙලා යනවා ඉතින්. ඉතින් සෑහෙන ලොකු තට්ටුවක් තිබ්බා මේ පැත්තේ ඇවිදින්නවත් බැරි තරම් හිම තිබ්බා. කොච්චරද කියනවා සමහරවිට වහනවල් එහෙම හිර වෙලා තිබ්බ ඉතින් හිම හින්දා. ඉතින් ඒ අතින් පොඩ්ඩක් දරුණුවට තිබ්බා. හැබැයි ඕවරෝල් ගන්නවා නම් වින්ටර් එක ඇත්තටම ලොකුට දරුණු උනේ නැහැ. හිම අතින් හැර අනිත් අතින් ඇත්තට මෙච්චර අමාරු නෑ. ඉතින් බොහෝ විට ඉතින් පොදුවේ ගන්නවා නම් ප්‍රෙඩික්ෂන් එක හරි. හැබැයි ඉතින් මම කලින් කියනවා වගේ ඇත්තටම මේවා 100%ක් හරිද කියලා කියන්න දන්නේ නැහැ. මොකද මේ ඇවිල්ලා පාන කාලේ කතා. ඉතින් මට ඒ අප්ඩේට් එක තමයි දෙන්න ඕන කරලා තිබ්බේ. ඉතින් දැන් ඉතින් ඔයගලන් දන්නවා ගොඩක් විට දැනුම වගේ අනාවකේ හරියනවා කියලා. ඒත් සමග ඉතින් මම ඉතින් ආයෙ දවසක එන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ අරන් මම ආයෙ එන්න. ඉතින් එතකන් සුබ දවසක්.